අයිබෝන් මේ සුන්දර සන්ධ්‍යාවේ අවසාන හෝරා කීපේ අපි ඔබත් එක්ක ගත කරන්නේ. සුපුරුදු පරිදි අද විමන්දෝරෙන් ගේ මේ විතත් එක්ක එකතු වෙන ඔයගොල්ලන්ව මේ පැයත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම මම ආදරෙන් ඉල්ලනවා ඉදිරි වෙලාවත් අපිත් එක්ක රැඳිලා ඉඳලා මේ ඉන ගාන ශිල්පීන් දිරිමත් කරන්නට ඔබේ පණිවිඩය ඔබේ මෙසේජ් එක දාන්න කියලා කාරණා කිල්ලනවා. මොකද ගී මේ විත ඔබේ වගේම ඔබ අපේ වත්කම. මම ඔබට කිව්වා අද මල් කැකුළු 3ක් අපි මැදිරියට පායනවා කියලා. පිපෙනවා කියලා. අද 3 වෙනි මල් කැකුළ තමයි මම මේ හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මොරටු පුරවරයෙන්ම බිහිවන ළමා ගායන ශිල්පිනියක්. මේ ළමා ගායන ශිල්පිනිය යෝෂනා මින්දූරි. අයිබෝන් යෝෂනා. මයිකි. අයිබෝන් සර්. පුතේ මේ යෝෂනා මින්දූරි ටිකක් වෙනස් විදිහේ නමක්. කවුද පුතේ නම දාන්නේ නැත්තේ? යෝෂනා කියලා දැම්මේ තාත්තා. අම්මා තමයි මින්දුරි කියලා දැම්මේ. එහෙමද? හරිම ලස්සන නමක් නේ. අපිට නිතර ඇහෙන්නේ නැති නමක්. ඉතින් පුතේ මම යෝෂනා කියනද මින්දුරි කියනද කොහොමද කතා කරන්න ඕනේ? කැමති නම. යෝෂනා කියන නම මුලින්ම තියෙන හන්ද අපි යෝෂනා කියමු. පුතේ දැන් මොනවද කරන්නේ මේ වෙනකොට? පාසල් යනවද? කොහි පාසලට දැන්නේ? පාසල මොකද්ද? මම යන්නේ වේල්ස් කුමරි විද්‍යාලයට. කී යුනිවර්සිටිද? 9 වසරේ. 9 වසරේ. තාම පුංචි දුවෙක් නේද? දැන් මේ දවස්වල අධ්‍යාපන කටයුතු වලට අමතරව මොනවද කලා කටයුතු, ක්‍රීඩා කටයුතු වල නියැලෙනවද? ඔව්. මොනවද කරන්නේ? ඩාන්සින් මියුසික් තමයි මම කරන්නේ. විෂයක් වශයෙන් ඩාන්සින් කරනවා, නැටුම් කරනවා නේ. පෙරදිග කියන්නේ උඩරට නැටුම්ද පහතර නැටුම්ද කරන්නේ? උඩරට නැටුම්. හරි. ඉදිරියේදී අපි හොඳ නර්තන ශිල්පිනියක් දකින්නට හැකියාව ලැබෙයි. අපේ පුංචි යෝෂනා මින්දුරේට ගායනයෙන් සහාය වෙනවා මල්කාන්ති ප්‍රනාන්දු මහත්මිය. මල්කාන්ති මහත්මිය අයිබෝන්. අයිබෝන් මහත්මයා. කොහොමද ඔබතුමීගේ මේ දවස් කෙවෙන්නේ කොයි විදියටද? මේ දවස්වල නම් මම විවේක සුවයෙන් ගෙදර තමයි ඉන්නේ. මෙයාලත් එක්ක හැමතිස්සෙම සින්දු කිය මෙයාලත් එක්ක එකතු වෙලා ඉන්නවා. කලින් රැකියාවක් කළාද? ඔව් මං ගුරු වෘත්තිය නියැලුනේ. ගියවරුේ තමයි මං විශ්‍රාම ලැබුවේ. එහෙමද? කොහෙද අවසාන වශයෙන් රැකියාව කරපු පාසල? ඔව් මොරටුව ශාන්ත සෙබස්තින් බාලිකා විද්‍යාලය. හරි සතුටුයි. ගොඩක් සතුටුයි. මට කියන්නකෝ මල්කාන්ති මහත්මිය යෝෂනා සහ මල්කාන්ති මොකද්ද මේ සම්බන්ධතාවය? යෝෂනා කියන්නේ මේ මගේ අක්කගේ කියන්නේ මගේ ලොකු අක්කගේ ලොකු දුවගේ දුව. ලොකු අක්කගේ ලොකු දුවගේ ලොකු දුව. ලොකුම තුනක් නේ. ලොකු අක්කගේ ලොකු දුවගේ ලොකු දුව. අපි අහලා බලමු. මුලින්ම තෝරගන්නවා මේ ලතා වල්පොල මහත්මිය සහ ධම්මිකා බණ්ඩාර මහත්මිය ගායනා කරන මම සහ දියණියේ ගීතයක්. මේ අම්මයි දුවයි නෙමෙයි වුණාට නේද? දැන් මිත්තනිය සහ මිනිබිරිය අපි අහලා බලමු. හිතවත් අපේ සහෝදර සහෝදරියනි නෝනවරු මහතුරුනි මේ අපේ ළමා ගායන ශිල්පිනිය යෝෂනා මින්දුරි සමග ගායන ශිල්පිනී මල්කාන්ති ප්‍රනාන්දු.
මේ සුන්දර කටහඬක් තියෙනවා. එතනම ලස්සනට ගීත ගායනා කළා. මෙන්න මේ දිලේකා හංසනී රාමනායක කියනවා අනේ මගේ මැනික අද හරි ලස්සනයි බුදු සරණයි කියලා මගේ දන්නේ පුතාට කියන්නේ. එතකොට රංජනී කන්දේගම දරුවන් සරණයි දෝනි කියලා කියනවා. ආය රිසල කරන දිලේකා කියනවා අනේ මගේ ආදරණීය පුංචි අද හරි ලස්සනයි බුදු සරණයි කියලා කියනවා. අද ලස්සනයි කියන නිදවසට ලස්සන නැද්ද කියලා අහන්න වෙන්නේ අහන්නේ නැද්ද? රංජනී කන්දේගම කියනවා ජයම වේවා කියලා. ආයි රංජනී කියන මැනිකක් කියලා කියනවා. බුද්ධිකා නිල්මිනී කියනවා දෙදෙනාම ලස්සනට ගායනා කරනවලු. රසංජලි ජයසිංහ කියනවා හරිම ලස්සනයි මගේ රත්තරන් පුංචිත් ගොඩක් ලස්සනයි ආදරේ ගොඩක් කියලා කියනවා. අන්න තෑග්ගක් කියලා ගන්න පුතේ ගිහිල්ලා. ලස්සනයි දෙන්නම සුපිරි කියලා කියනවා. වසන්ත ධම්මික වෙන්න ඕනේ. ඒ වගේම සංජීව සරච්චන්ද්‍ර කියනවා දෙන්නාම ලස්සනට ගායනා කරනවා කියලා. ඒවා ගොඩක් පණිවිඩ තියෙනවා. ප්‍රසාද් කුමාර මහත්මයාත් කියනවා ලස්සනයි කියලා. හොඳයි. තව ගීත වලින් අපිට හම්බෙන්න පුළුවන් නේද? හරි පුංචි දුවේ මේ කොහොමද දෙවනි ගීතය ඔයා තෝරගන්නවා සම්බුදු රුව කියලා. මම ඒකේ ඇතරම ඉතිහාසය නම් දන්නේ නැහැ. බුදුගුණ ගීතයක් වෙන්න ඕන නේද? ඔව් සර්. ඒ කවුද පුතේ ගායනා කරන්න මුල් ගායන? විදුෂා රාජගුරු. විදුෂා රානේ විදුෂා චූටි කාලේ මට හම්බෙලා තියෙනවා. විදුෂා ළමා ශිල්පිනියක් වෙච්ච කාලේ එයාගේ අම්මා නාට්‍යකේ නිෂ්පාදිකාවක් විදියට අපි එහෙ ගිහලා එයාගේ උපන්දිනේ දවසකත් අපි සමුරේ. ඒතකොට මං හිතන්නේ ඉස්කෝලේ 6 7 වගේ වසරවල. ඊට පස්සේ දැක්කේම නැහැ. විදුෂාව ආපහු මම දෙරන් ඩ්‍රීම් ස්ටාර් තමයි ආපහු දැක්කේ. හරි අහිංසක දරුවෙක්. ඔයා වගේ තමයි. අපි එහෙනම් ගීතය අපි රස විඳිමු. ප්‍රේතවතුනි මේ ළමා ගායන ශිල්පිනිය යෝෂනා මින්දුවරි. This
දුරුදකේ තරම්. පුතා දහම් පාසල් යනවද? ඔව් සර්. ඔව් නේද? තරම දහම් පාසල් දරුවෙකුට සම්බුදුරුව දැකීම තරම් සතුටක්, ධර්මයේ ශ්‍රවණේ තරම් සතුටක් ඇතරම නැහැ නේ. පුතාට ගීත ගායනා කරන්න කාත් එක්කද ආවේ? තාත්තත් එක්කයි ආච්චිත් එක්කයි. ඒ දෙන්න විතරද? අම්මත් එක්ක. ඒකයි. දැන් මම ලොකු කියන්නේ මට කියන්න උත්තර දෙන්න වගේ සංගීත ජීවිතේට කවුද වැඩිපුරම උදව් කරන්නේ? අම්මා තමයි ගොඩාක් උදව් කරන්නේ. පස්සේ පවුලේ අය. ඊට පස්සේ මට උදව් කරන්නේ මధుෂි ටීචර් කියලා මම සංගීතය හදාරන ටීචර්. ඉතින් එහෙම තමයි. ඒක තමයි. මොකද පොඩි කපටිකම මම දැක්කා. රතුගුරු පාරේ කිව්වේ අම්මා ගැන ඊළඟ කියන ගීතයත් අම්මා ගැන තමයි කියන්නේ. ඒක නිසානේ පොඩක් අම්මා ෂේප් කරගන්නත් එපයිනේ. ඒක හරි. අම්මා තාත්තා කියන දරුවන්ගේ ඉරයි හඳයි. දෙකම එක වගේ. අපි මේ ගීතය රස විඳිමු. එදා මේ ගීතය ගායනා කළේ ආචාර්ය සුජාතා අත්තනායකයන්. අද අපේ කාලෙන් ගායනා කරනවා ළමා ගායන ශිල්පිනී යෝෂනා බින්දුවරි. මන
බුද්ධ දින බුදු වෙනවා මේ. දරුවෙක්ගේ අහිංසක ලස්සන ප්‍රාර්ථනයක්. පුතේ අම්මා බුදු වුණොත් එදාට පස්සේ ඔයාට ආදරේ ලැබෙන්නේ නැහැ නේ. මොකද කරන්නේ? ඊට පස්සේ ආදරේ බලාපොරොත්තු වෙන්න බෑ නේද? සියලු දේ අතහැරලානේ අම්මා බුදු වෙන්නේ නේ. හරි දරුවෙක්ගේ එකම වාසනාව සම්පත අම්මා. අද අපේ යෝෂනා මින්දූරි ඒ පුංචි දුවට යුග ගායනයෙන් සම්බන්ධ වෙනවා තවත් ගායන ශිල්පියෙක්. අපි අඳුරගමු. සමන්ත ධම්මික මහත්මයා. සමන්ත නම හරිද මං කිව්වා? හරි සර්. කොහොමද සමන්ත මහත්මයා ඉතින් ජීවිතේ ඉතින් ගෙනියගෙන යනවා මේ වැඩ කරගෙන යනවා මේ දුවටත් උදව් වේම කරගෙන ඉන්නවා. මේ යෝෂනා ඔබේ දියණිය. දියණිය. දියණියට අද ශක්තියක් වෙන තාත්තත් ඇවිල්ලා ඉන්නවා ගීත ගායනා කරන්න. අපි එහෙනම් ඒ ගීතය අහලා බලලම ඊට පස්සේ කතා කරමු. එදා මම හිතන්නේ CD ෆොන්සේකා මහත්මයාත් එක්ක මේ ගීතය ගායනා කළා ශිරෝමාලාප නේද මම හිතන්නේ. ඔව් නේ. ශිරෝමා මට මතක විදිහට ඒ වගේ සමන් වෙලේ ශාමිලානේ. ශාමිලා. ශාමිලාද? සමන් වෙලේ මල් ජයට පෙපීලා. මේ ගායන ශිල්පිනේ යෝෂනා මින්දුරි සමග ගායන ශිල්පී සමන්ත ධම්මික. ගම්මානේ මෑ සොඳුරුයි දුවේ මේ ගම්
මානේ මෑ සොදුරු ඒ ගීතයේ මුල් ගැයීම CD ෆොන්සේකා මහත්මිය සමග ශර්මිලා ෆොන්සේකා මහත්මිය. අද ඒ ගීතයේ ගායනයට එක්ුණා අපේ යෝෂනා මින්දූරි දුවට ඇගේ පියා සමන්ත ධම්මික මහත්මයා. පුතේ මේ සින්දු තෝරගත්තේ ඔයාද නැත්නම් කවුරුහරි සින්දු තෝරලා දුන්නද? මමත් තේරුවා අම්මත් තේරුවා. එහෙමද? ඊළඟට තෝරගන්න ඔයා සමිතා මුදුන්කොට්ටුව මහත්මියගේ මෑත කාලේ ජනප්‍රිය වුණ ගීතයක්. ඔව් සර්. අපි අහලා බලමුනේ. පේතෝතුනි මේ ළමා ගායන ශිල්පිනී යෝෂනා මින්දූරි. සංගීතය හදාරන්නේ නැහැ මං හිතන්නේ නේද? විෂයක් වශයෙන් නෑ. එතන පුතේ ඔයා ලස්සනට ගායනා කරනවා. ඒ පුතේ අපේ දැන් දිනන ස්වරවලට ස්වරගත වීමේදී
අර පිච් එක කියලා කියනවනේ ශ්‍රුති තැන් වලට යන්න පුතේ ඔයාගේ ඔය ලස්සන හඬත් එක්ක ලස්සන පෙනුමත් එක්ක ඔය හැකියාවත් එක්ක පුතේ වටිනවා හොඳ ගුරුවරයෙකුට යොමු වුණොත් ඔය අනාගතයේ අපිට ළමා ගායන ශිල්පිනියක් විතර නෙමෙයි දක්ෂම ගායන ශිල්පිනියක් විතර මේ රූපවාහිනී වේදිකාවේ අපි නිරන්තරයෙන් දකින්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද ඔයගේ සුන්දර හඬක් ඔයාට තියෙනවා. Thank you sir. පුතේ ඊළඟට ඉතින් ගීතේ ගැන මට වෙලින් අහන්න බෑ මොකද ඔය පුංචි දරුවෙක් නිසා. ඊළඟ ගීතය සාමාන්‍යයෙන් පෙම්වතියෙන් කරන ආයාචනයක්. මුල් ගැයුම ආචාර්ය සුජාතා අත්තනායක ශිල්පිනියගේ. මේ අපේ ආදරණීය ශිල්පිනිය යෝෂනා මින්දුරි. එතනින් එහාට ඒ ගැන කතා කරන්නේ නැහැ. ඉතින්ලා තාත්තයි දුවගේ ගැලපෙන සින්දුවක් කිව්වා. දැන් නම් ඉතින් ප්‍රේම ගීතයකට තමයි තාත්තට ආරාධනා කරන්න වෙලා තියෙන්නේ. දෙනුවර මින් පසු එක නුවරක් මෙනේ නේද? සමන්ත මහත්මයා මේ ගීතය ඔබතුමා තෝරගත්ත එකක්ද? අපි රස විඳිමු. මේ ගායන ශිල්පිනී යෝෂනා මින්දුරි සමග ගායන ශිල්පී සමන්ත ධම්මික.
හදවත මහදෙකි සෙවණැල්ලකි යලිහිත දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු අපි සක්විති රජ කිරුළු පෙළඳෙමු ලින්තොට දන්තොට ආදීතනයා මල් මද පිසවුනි ඔබ හමුවා ලින්තොට දන්තොට ආදීතනයා මල් මද පිසවුනි ඔබ හමුවා තරුණලු කිරණ ගෙනාවා නොදනිමි ඔබ මගේ අද වෙත ආවා දෙනුවරමින් පසු එක නුවරක් මෙනි ඔබේ හදවත මහදෙහි සෙවණැල්ලකි යලිහිත දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු අපි සක්විති රජ කිරුළු පෙළඳෙමු දැහැන් කියොබ මගේ හදවත වන්දන සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන දැහැන් කියොබ මගේ හදවත වන්දන සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන දිනයක් එළඹෙනු ඇත මන නන්දන අසිරිය මල් මත සිරිකත කන්දන දෙනුවරමින් පසු එක නුවරක් මෙනි ඔබේ හදවත මහදෙහි සෙවණැල්ලකි යලිහිත දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පෙළඳෙමු අපි සක්විති රජ කිරුළු පෙළඳෙමු අපි සක්විති රජ කිරුළු පෙළඳෙමු සමන්ත ධම්මික මහත්මයා ඔබ ඉතිරි ගීතවලදී මට නැවත හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔබතුමාට කාවාරි සිහිපත් කරන්න ඕන නම් ස්තුති කරන්න ඕන නම් ඒක අවස්ථාව කරගන්නට මම ඉඩ දෙන්න කැමතියි. කවුද මතක් කරන්න තියෙන්නේ? මයික් එක ඔෆ් වෙලානේ. මගේ අහන් ඉන්න සහෝදර සහෝදරයන්ට මම ස්තුති කරනවා දැන්ට ලයික් එහෙම දානවත් ඇති ඔව් නේද? මගේ මේ වෙලාවේ ෆෝන් එක ඔෆ් වෙලා දැන් ඒක ඔන් කරගන්න වෙලාව හරි. ඔව් ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඇත්තටම සමන්ත ධම්මික මහත්මයා ඉදිරි දවසකදී නැවත වතාවක් අපි ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. පුතේ මේ ඔය ඊළඟට තෝරගන්නවා ආලේ මල් කියලා ගීතයක් මම නම් එච්චර වැඩි අහලා නැහැ. අලුත් පරපුරේ ගායන ශිල්පිනියක් ගායනා කරන ගීතයක්ද? ඔව් සර් කවුද පුතේ ඒක කියන්නේ? කාංචන අනුරාධි ඒක තමයි. ජනප්‍රිය පැරණි ගීත නම් අපේ ඔළුවේ තියෙනවා මතකයේ තියෙනවා. අපි ඒ ගීතය අහලා කොහොමද කියලා බලමුනේ. මේ ළමා ගායන ශිල්පිනී යෝෂනා මෙන්දුරි. සංසාරේ මහද ගැස්ම සොයන්නට බැකියන් ආවා ශුන්දර පෙහිත හීන මවන්න මසිපන් ආයා ආයි මස්තු
දර්ශක ප්‍රතිචාර කොටසක් ඉස්සෙල්ලකව තවත් ගොඩක් තියෙනවා. රූපා නන්දනි ඔයගේ හිතවතියක් හරි ඥාතිවරියක් වෙන තෙරුවන් සරණයි කියලා ඔයාලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. රේෂා නාමලි වෙතසිංහ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. හරිම ලස්සන වැඩසටහනක්. ඔයාලට ජය වේවා කියලා තියෙනවා පුතේ. සංජීව සරච්චන්ද්‍ර වව් සුපිරි ගැයුමක් පුතේ කියලා කියනවා. වසන්ත ධම්මික ආඩම්බරයි දුවේ ඔයා ගැන ලස්සනයි. අද ලස්සනයි අද අපේ පුංචි මැනික සින්දු ටික නම් සුපිරියට කියනවා කියලා කේදාලා තියෙනවා. ගීතික විජේරත්න ගායන ශිල්පියෙක් හරිම ලස්සන ගායනයක් ජය වේවා කියලා ඔයාලට පුතේ විශ් කරනවා. ඒගොල්ලෝ ඔක්කොම අය. පුතේ ඊළඟට ඔයා උරේෂා රවිහාරි මහත්මිය ගායනා කරන ලස්සන ගීතයක් මට මතක විදිහට මේ රංගනය එකතු වෙන පූජා උමාශංකර් වගේ තමයි මට මතක. අපි මේ ගීතය තෝරගන්න විශේෂ හේතුවක් තිබුණාද පුතාට? එහෙම නෑ. ආසයි. ඔව් ආසයි. හරි. අපි රස විඳිමු. මේ ගායන ශිල්පිනී යෝෂනා මෙන්දුරි. Thank you.
යෝෂනා මින්දුරි පුතේ මොකද හිතෙන්නේ අද දවස ගැන? හරිම සතුටුයි. ගොඩක් සතුටුයි. ඔව්. ඔව් අනිවාර්යෙන්ම ඉතින් මේ වගේ සතුටුදායක දවස් ගොඩාක් ඉදිරි කාලේදී ඉදිරි ජීවිතේදී වට හමු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පුතාට සංගීත ජීවිතයේදී හරි පෞද්ගලික ජීවිතේ හරි උදව් උපකාර කරපු ඒ වගේ මට මතක් කරන්න ඕන කවුරු හරි ඉන්නවනම් පුතේ මේකට අවස්ථාව තියෙනවා. මුලින්ම මතක් කරන්න ඕනි සර් thank you sir මට මේම අවස්ථාවක් ලබා දුන්නට. ඊළඟට ඉතින් අම්මට තමයි ස්තුති කරන්න ඕනේ. හැම වෙලේම පස්සෙන් ඉඳගෙන හැම දෙයකටම ඇත්තටම මෙහෙම එන්න අවස්ථාවට හැම දෙයකටම උදව් කරේ අම්මා. ඒ වගේම තාත්තත් එහෙම තමයි. ඊපස්සේ අයියා. ඉතින් ඒ වගේම බහුල හැමෝම ඊළඟට මතක් කරන්න ඕනේ මම පාසලේ සංගීතය හදාරන්න නැහැ. ඉතින් මට උදව් කරේ මදුෂි ටීචර්. ඉතින් ඒ ටීචර්ට ඇත්තටම thank you කියන්න ඕනේ. ඊළඟට මගේ නෑදෑයෝ හැමෝටමත් මගේ පවුලේ හැමෝටමත් යාළුවෝ හැමෝටමත් මට මෙච්චර කාලයකට උදව් කරපු හැමෝටම ස්තුතියි. හරි. හරි නේ. මුල මතක තියෙන කිසිම කෙනෙකුට වරදින්නේ නැහැ පුතේ. හොඳයි. මුලින් ඉඳන්ම ස්තුති කරගෙන ආවා. මල්කාන්ති ප්‍රනාන්දු මහත්මිය මේ අපේ සහාය ගායන ශිල්පිනිය. කාටද ඔබතුමිය මතක් කරන්න ඕනි ස්තුති කරන්න කවුරු හරි ඉන්නවනම්? ඔව් ඇත්තටම මේ අවස්ථාවේ මෙවැනි වැඩසටහනක් සංවිධානය කරලා මේ වගේ පිරිස් වලට මේ අතහිත දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිය පුද කරන්න ඕනේ. ඒත් එක්කම මගේ මේ රසාංජලි දුව ඈ තමයි ඔයා මේක මගේ දුවත් එක්ක සින්දු කියන්න යන්න කියලා මේ මාව මේකට යොමු කළේ. ඒට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒත් එක්කම ගෙදර උදව් කළා මේ දුවගේ තාත්තා. ඒත් එක්කම මගේ මාත් එක්ක හැමතිස්සෙම හැම වෙලෙම ඉන්න මගේ අනිත් සහෝදර සහෝදරියෝ ඒගොල්ලන්ගේ දරු මුණුපුණු පිරියෝ මගේ යාළු හිත මිත්‍රාදීන් හැම දෙනාටම මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒගොල්ලන්ට ස්තුති කරනවා. ස්තුති අපිත් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අනවශ්‍ය ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. ඔබතුමී තාමත් කියන්නේ විශ්‍රාම අරගෙනත් තාමත් සුන්දරයි. ඇයි රංගනයට හිම යොමු වෙන්න හිතුන්නේ නැන්ද තරුණ කාලේ? පාසලේදී නම් කළා. පස්සේ ඒක මගේ හරුණා නේද? ගුරු වෘත්තියත් එක්ක අමාරුනේ රංගනයට නියැලෙන්න නේද? ඉතින් ළමයිත් එක්ක එකතු වුණාම හැමතිස්සෙම රංගනේනේ. ඔබතුමී මොනවාද විෂය වශයෙන් කියන්නේ? මම කලේ ප්‍රාථමික. ඉතින් අනිවාර්යෙන්ම සින්දු කියන නටන රංගන හැමදේම ඉතින් ඒ දරුවන්ට ඉතින් ඒවා අපි ඉතින් කරලා පෙන්වන්නත් ඕනේ නේ. ඉතින් ඒ යෙදුණා. හරිම සුන්දර කාලයක් ගෙවෙන්නේ නැතේ නේද? අනිවාර්යෙන්. හරි. එහෙනම් අපි අවසාන ගීතයට යමු වෙනවා. එදා මේ ගීතය ගායනා කළා ඇන්ජලින් ගුණතිලක මහත්මිය සමග එච්.ආර්. ජෝතිපාල ශිල්පියාණන්. අභිරහස් චිත්‍රපටයේ මට මතකයි ස්වර්ණා කාවිට රංගන ශිල්පිනිය සමග විජය කුමාර තුංග යාසහය ගායන රංගන ශිල්පියා තමයි රංගනයෙන් දායක වුණේ. අද මේ සුන්දර ගීතය එක්ක අපි ඔයගලන්ට සමුදෙනවා පුතේ. ඉදිරි දවසකදී මල්කාන්ති මහත්මිය ආයේ මේ වගේ වැඩසටහනකින් හම් වෙන්න බලාපොරොත්තු වෙමින් ඔබතුමීට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ගමන් මේ පුංචි දුවට ඊටම ලස්සන අනාගතයක් පැහැබර අනාගතයක් උදා වේවායි කියලා ගීමිත කණ්ඩායම වෙනුවෙන් ඊටම සෙනෙහසින් ප්‍රාර්ථනා කරනවා. thank you sir. එහෙමනම් අපි සමුගන්නට සූදානම්යි මේ තියෙන්නේ මේ ගායන ශිල්පිනී යෝෂනා මින්දුරි සමග ඇගේ සහාය ගායන ශිල්පිනිය මල්කාන්ති ප්‍රනාන්දු ඔබ හමුවේ.